කොහොමද යාළුවනේ? ඉතින් අපේ රටේ යාළුවෝ කාලද ලංකාවේ අය කාලද කට්ටිය හොඳින් ඉන්නව නේද? කොහොමද ඉතින් ඔය පැත්තේ තාත්තේ රට තාත්තේ කොහොමද ලංකාවේ තාත්තේ කොහොමද? අපේ නම් මෙහෙ ලංකාවේ මේ දැන් වැහැල් ඉවරයි දැන් ගුටි වැස්සා. බන්ධනාගාරවල. දැන් බන්ධනාගාරවල යුද්ධේ. ඔය යට වෙච්ච පැති වල තාම වතුර ඇති. දැන් බැහැලා දැන් පායලා දවස් 3ක්. ඉතින් මේ මොනවාද වතුර නම් බැහැලා ඇති දැන් මේ මිනිස්සුන්ට වෙච්ච පාඩු. මේ පාඩුව මොනව කරන්නේ? අපි අද කන්නේ මොනවද කිව්වද? අද කන්නේ මොනවද මේ පරිප්පුයි පැෂන් කොළ සම්බෝලෙයි මාළු වියද මුහුදු කුකුල. මම කියන්නේ රටේ ඉන්න අය ගොඩක් කට්ටියට Facebook එකේ account එකක් එම හැදුවනම් page එකක් එම හැදුවනම් හොඳයි. නේද? අනුන්ගේ වීඩියෝ බලන්න ඕන ලයික් කරන්න ඕන නැද්ද? කමෙන්ට්මක් තිය එකක් හදාගෙන මොන හරි වීඩියෝ ටිකක් දාන්න කීයක් හරි ගන්න පුළුවන් මාසෙ අන්තිමට. YouTube account එකක් හදන්න ඕන නම් ඉස්සෙල්ලා page එකක් හදන් ඉන්නකෝ. ඉස්සරහ Facebook එකෙන් පටන් ගන්නකො. සල්ලි හම්බ කරන්න. මාසෙට රුපියල් 30-40000 ගන්න පුළුවන්. රට ඉඳලා එනවට ගන්නට පොත්තට වැටෙන පස්සේ ඔයගලන්ට ලක්ෂ 6ක් එකතු කරගන්න පුළුවන් නේ. සීට්ටුවක් දැම්මා වගේ. මේක කෙලින්ම මෙහි බැංකු පොතේ ඉතුරු වෙනවා. අවුරුදු දෙකෙද්දී ලක්ෂ 6ක් ඊට වැඩියක් ගන්න පුළුවන් හොඳට වීඩියෝස් දාලා views ගත්තොත් නේද? අපිට බොරුවට හම්බ කරගෙන එහෙම වැඩක් නැහැ නේ. තාගෙන කම්බ කරන්න අපිට සන්තෝෂයි නේද? එහෙනම් යාළුවනේ අපේ කාලේ ඉවරයි. එහෙනම් අපේ රට යාළුවෝ ලංකාවේ අය පරිස්සමෙන් ඉන්න කට්ටියටම බුදු සරණයි දේ පිහිටයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි. good night.